හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සිය වත්කම් පිළිබඳ දිවුරුම් ප්‍රකාශයක් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත බාර දී තිබේ. ඒ අනුව හිටපු ජනාධිපතිවරයා විසින් ඊයේ දිනේ මෙම වත්කම් පිළිබඳ දිවුරුම් ප්‍රකාශය බාර දුන් බවයි අල්ලස් කොමිසම සඳහන් කළේ. දින 14ක කාලයක් තුළ සිය වත්කම් ප්‍රකාශය ලබා දෙන ලෙසට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් මහින්ද රාජපක්ෂ මහතා වෙත පසුගියදා දැනුම් දී තිබුණු අතර එම දින 14ක කාලය ඊයේ දිනෙන් අවසන් වුණා. වර්ෂ 2010 සිට 2015 දක්වා කාලය තුළ මහින්ද රාජපක්ෂ මහතා සහ පවුලේ අයට අදාළ වත්කම් බැරකම් පිළිබඳ තොරතුරු සපයන මෙන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් මහින්ද රාජපක්ෂ මහතාට නියම කර තිබුණු අතර ඒ අනුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් වත්කම් හා බැරකම් පිළිබඳ ප්‍රකාශයක් දිවුරුම් පෙත්සමක් මාර්ගයෙන් මෙලෙස අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත ලබා දී තිබේ.